නැගිටලා එළියට තනන්ට එන්නේ තනංජයට අපි ඉන්නේ නැගිටලා එළියට මම දෙන්න කියන්නේ නැගිටලා බලන්න නැගිටලා පළයන් එළියට ඇයි හේතු දන්නේ නැද්ද එහෙම නැගිටලා යන්න බැන්න බෑද නැගිටපන් එළියට බලන්න මොකද්ද දැනට එන්න කියන්නේ ආයෙ කවදාවත් ෆිසිකල් පන්ති පැත්ත බලා දෙන්න බෑ ඕන්න ඔන්ලයින් වලින් නැත්නම් ඉන්නද නිකන් දෙපන් ෆිසිකල් පන්ති ඉන්න බෑ කන්න බලා ගන්න නැතුව නැගිටපන් දන්නව ඔබ කවුද කියලා ඔව් ඌ තමයි නැගිටපන් වර ඉස්සරහට පොත්ත නම්මන ටික අරන් වර ඉස්සරහට ඇයි කියලා දන්නේ නැවනේ බලන් ඉන්නවා මෙතන මේ කෙලවර අනිත් උන්ටත් කියන්නේ පරිස්සම් වෙලා ඉඳපල්ලා අහගෙන ඉන්න කිව්වම අහගෙන ඉන්න ඕනේ කතන්දර තියෙන්න බෑ මම පට්ට හොඳයි වගේ පේන්න පුළුවන් හැබැයි හැසිරෙන්න ඕන විදිය මොකක්ද එහෙම මාර විදියට අනුගත වෙන්න මට පුළුවන් මම මේක උඹලට පුළුවන් වෙන්න උගන්වන්න හදන්නේ ඵලයන් බෑග් එක ගන්න ඵලයන් කියන කරන්නේ එයා පැත්තට බලාගෙන විරිවිලා මේ ගැල්ලව දිහා බලාගෙන කතා කරන්න try කරනවා තරුණ අසහනය අන්තිම බේලි අන්තිම තට්ටුවේ තුන්වෙනි බේලියේ මෙහා පැත්ත කෙලවර නිල් පාට හරි පාට එකක් ඇඳන් ඉන්නේ ඩිසයින් තියෙන ෂර්ට් එක නෙවෙයියෝ හරි ඕකේ දැන් එහෙමනම් සරලව ගත්තොත් හරි සරලව ගත්තොත් 3ද 4ද මන්ද මේකට වේලිය පේන්නේ හරි ඕකේ මේකේ සමමිතික අක්ෂයක් මොන අක්ෂය ඔස්සේ සම්මිතිකයිද x අක්ෂය ඔස්සේ සම්මිතිකයි අන්න දැන් ඔළුව පාත් කරගෙන ඉන්න එකන හරි අන්න දැන් ඔළුව ඉස්සුවා හරි ඔළුව පාත් කරට වැඩ නැහැ අනිත් ඒවා සියල්ල එළියේ හරි ඕකේ හරි ඔන්ලයින් අයයට දෙන්න ඕන දඩුවමක් කියන්න බෑ හරි තියෙන වැදගත් කාරණා ෆේල් පොඩ්ඩක් ඉන්න පටන් ගත්තා ඉතින් ළමයි චිට් එකකුත් ඒවල තියෙන හෝම්වර්ක් මදි සර් කියලා ඊට පස්සේ ෂයවන් ප්‍රශ්නයිනේ මේක තමයි ඔබට තේරෙන්නට කියන්නේ මේ මෝඩම 70ක් ඉතින් හරිද ෆේල් වෙයි يعني එනගොන් මෙච්චර කියලා තේරෙන්නේ නැහැ. අකෝ මේ නයිට් එකක් ඉවරලා අනිත් එවුන් හැම එකම හෙන ගැම්මෙන් අහන් ඉන්නවා මෝඩ https මේ කතා කරනවා. හරි. අන්තිම දවසේ එන්නවත් ඒවා වැඳලවත් යන්න එපා මුල ඵලයල්ල යන්න. කොන් 70ක්. යකෝ මේ මට වැඩක් නැහැ. මේ බලපන් අනිත් එවුන් හෙන ගැම්මෙන් අහන් ඉන්නවා. ඇහැරිලා ඕඩක් පව් කියලා එළියට දැම්මේ නැත්තේ හරි එකේ බලාගෙන ඌ ආපු වෙලාවේ ඉඳන් කියනවා ලොවෙත් ෆේල් වෙනවා ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ ඒක තුන් දෙනා ඉන්නේ 1000ක් ඉන්න දෙනා තෝ අහන් හිටියේ තෝ දන්නේ අර වර්ග මධ්‍යන්න මේ මූල වේගයයි මධ්‍යන්න වේගයයි ආසන්න සමානයි කියන එක තෝ අහගෙනවත් හිටියේ නෑ. ඔව් උඹට පිටිපස්සේ ගම කලබල වෙන්න එපා. හරිද? ඌ දන්නේ ඇත්තම දැන් ගිහින් ඇහුවොත් ආයෙ සිරාවට කියන්නේ ඌ අහගෙන හිටියේ නෑ. මං ඒ වෙලාවට බයින්ඩ් කියලා මේක අර පාඩමේ ફોකස් එක අවුට් කරේ හින්දා. දැන් බයිනවා හැම එකටම මතක තියන්. ඉල්ලහර දැන් ඉවරයි මේ ඌ කරලා. අතන එකක් හිටියා අතන ගැට්ට ගාවේ කී රූල් ගහනවා. අර එකෙක් තව අර නෝට් එක ලියලා හිටියේ. උඹ සම්පූර්ණ නෝට් එක ලියලා හිටියේ මේක කතා කරන වෙලාවේ. ඉතින් අහන් ඉන්නේ උගන්න වෙලාවට. මොකද කරන්නේ? හැමදාම ඔක් කියනවා මොංගල් වගේ හැමදාම හරි. රයිට්. අන්නේ දෙන්න එකෙක්වත්. ඇවිල්ලා ළඟට එන්න මම වඩා ගන්නකම් හරිද? ඉන්න එපා. කෙල්ල වඩා ගන්න නෑ කොල්ල වඩා ගන්න. හරිද? කෙල්ල වඩා ගන්න පාරුයිනේ. මේ වෙන කේස් එකක් කරනවා නේද? ඉන්න එපා. ඉතින් මට අධික ඒ කියන්නේ මේ වෙලාවට ඉතින් තරම් උඹලා තව දෙක දැකලා නෑ. මොකද වෙන්නේ කියලා. ඊට වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. අරු දන්නේ නෑ ඊට උට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සුදු අම්මිත් ඉවරයි සුදු අප්පච්චිත් ඉවරයි ඈ. හරිද?
ඕන එකක් කරපියා මේ පාරේ ඉන්නත් එපා. ඔය අර කොට්ටම්බ ගහයට එහෙම මෙහි පැත්තේ ඉන්න බෑ. මම වාහනේ උතනින් එද්දි කෙලින්ම ඇඟට මල්ලා නවත්තන්නේ ඈ. කෙලින්ම එතරම් බබා හම්බෙයි ඊට පස්සේ. හරිද? ඉන්ද්‍රන් එපා ඈ. කියලා තියෙන නොකියුවා කියන්න බෑ කියලා තියෙන්නේ. The fakeness, if you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit, I got no love for the fakeness, if you wanna play tough. නිබුරුවා එදා මෙතන ගෑණියෙක් මෙතන මගුලක් නැට. තෝ අද මගුලක් නා. තෝ ඒක අහගෙන පරයක් කියපේකෝ හරි එකක්. තෝ මැත්ස් වල සුදු නෑනේ බොල මොන මහරකෙද්ද තෝ. වෙන එකක් මේ බලය සම්බන්ධ නැහැ ඒකට. බලයක් බලයේ ක්‍රියාරේඛාව ඕනම තැනකට අරන් ගිහින් විභජනය කරන්න පුළුවන්. හරිනේ කතාවනේ හරි. ඔක තමයි සිද්ධි වර්ගුනේ නෑ මම හිතන්නේ. හරි. ඒතරක සාමාන්‍ය ගානක් මේක ලොකු සිද්ධියකුත් නෙමෙයි දුන්නේ. හරි. ඔක තමයි සිද්ධිය. චයික් අපියන් ඊළඟ ගන්න. හරි ඉතරයි. කට් ලොකුදුව මෙහෙ වරෙන්කො දැන් තොට යකෝ මේ යන ගානකුත් නේ දැන් මොන මගුලක්ද තෝ ගියේ කියපන්කො දැන් මේ මටත් ඔළුව අවුලන මේක ඕෆ් කරපියා ඉල මගුල 100 දෙනවද මේ වෙලාව මේ වැදගත්ම ගාන මේ YouTube යන්නේ මේක යකෝ හැමදාට මේ ගාන තියෙනවනේ ඕෆ් කර දිවසෙන් 8න් හස්බන්ඩ් ගේ වේගය වැඩි හැප්පෙනවා සමය බිරිඳක ඉනවට අත දැමීමෙන් දෙදෙනාගේ සමතුලිතතාව රැකගනි හැප්පිච්ච පාර වයිෆ් වැටෙන්න ගියපු එක ඒක වන්දි හමුදු විදිහට බලන්න හරි ඊට පස්සේ මොකද කරන්නේ මේ සැමියා ඉනවට අත දාලා කොහරි වැටෙන එක නැතිව බැලන්ස් කරගත්තා කියලා කියනවා. තේරුණානේ? හරි. මේ හින්දි ෆිල්ම් එකක් වගේ මවා ගනි. එන සීතල හිම ASCII හිම සාරියක් ඇඳගෙන යන්නේ මේකි. හරි. සාරියක් ඇඳගෙන යනවා හිමේ සාරිය මැදගෙන ඉන්නේ. හරි. ඒ ලිස්සගෙන ආදී අරුත් ලිස්සගෙන ඇවිල්ලා දෙන්න එකට ඇමිනෙනවා. ඇමිනිලා යකෝ එහෙම. හරි. ඊට පස්සේ මෙහෙම අත දාලා බුරිය හරියෙන් එහෙම අත දාලා අල්ලගෙන එහෙම සිද්ධාක් කියන්නේ. හරි. ගැටීමෙන් පසු දෙදෙනාගේ පොදු වේගය